සුබ දවසක් මගේ ආදරණීය දරුවෝ හැමෝටම අපි කතා කරමින් ඉන්නේ sannivedana හා මාධ්‍ය අධ්‍යයන කියන විෂය එකකයේදී sannivedana වර්ග කියන පාඩම. එතකොට මේ වෙලාවේ මම විශේෂයෙන් කියන්න ඕනේ දරුවෝ ඔයගොල්ලන්ට මේ කරන්නේ sannivedanaයේ වර්ග සරලව අර්ථ දැක්වීමක් විතරයි. මේ sannivedana වර්ග 6 ඉවරුණායින් පස්සේ අපි ආපහු මුලට එනවා. ඒ වර්ග 6 එකිනෙක ඒවායේ ලක්ෂණ කතා කරගෙන යනවා. හරි. අද අපි කතා කරන්නේ ජන sannivedana. අපි මේ වෙනකන් sannivedana වර්ග 4ක් ඉවර කරලා තියෙනවා. අන්තර්වර්තීය පුද්ගල sannivedanaya, අන්තර් පුද්ගල sannivedanaya, සමූහ sannivedanaya සහ මහජන sannivedanaya. අද කතා කරන්නේ ජන sannivedanaya. ඔයගලන්ට මතක නම් මේ sannivedana වර්ග වෙන් කෙරෙන්නේ දරුවෝ sannivedana ක්‍රියාවලියේ ඉන්න ග්‍රාහක සංඛ්‍යාව පදනම් කරගෙන කියන කාරණාව ඔයගොල්ලන්ට දැන් ඔළුවට එන්න ඕනේ. sannivedana වර්ග වෙන් කෙරෙන්නේ ග්‍රාහක සංඛ්‍යාව පදනම් කරගෙන. එතකොට අපි මේ කතා කරන පිළිවෙලට එන්න sannivedana වර්ගවල හිටපු ග්‍රාහක සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවීමක් තමයි දකින්න ලැබුණේ. හරි. එතකොට මේ අද කතා කරන ජන sannivedanaයේ ඉන්න ග්‍රාහක සංඛ්‍යාව අපි නම් කරනවා අති විශාල ග්‍රාහක සංඛ්‍යාවක් කියලා. අති විශාල කියන කාරණාව පොඩ්ඩක් highlight කරන්න. මොකද අපිට ජන sannivedanaයේ ඉන්න ග්‍රාහක සංඛ්‍යාවන් දල වශයෙන්වත් ගණනය කිරීමක් කරන්න බෑ දරුවෝ. හරි. හොඳයි. ජන sannivedanaye කියන sannivedana වර්ගය අර්ථකථනය කරගමු. හොඳින් අහුම්කම් දෙන්න. ජනමාධ්‍ය මුල් කරගනිමින් අති විශාල ග්‍රාහක සංඛ්‍යාවක් වෙත එකවර සංදේශ මුදා හැරීමේ ක්‍රියාවලිය. ජනමාධ්‍ය මූලික කරගනිමින් අති විශාල ග්‍රාහක සංඛ්‍යාවක් වෙත එකවර සංදේශ මුදා හැරීමේ ක්‍රියාවලියට අපි කියනවා ජන sannivedanaye කියලා. අපි දරුවෝ මේ වෙනකොට ජනමාධ්‍ය දැන් දන්නවා. රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත කියන මාධ්‍ය ත්‍රිත්වය තමයි අපි ජනමාධ්‍ය කියලා හඳුන්වන්නේ. හරි. අති විශාල කියන කාරණාව අපි කතා කරා. අපිට ගණනය කිරීමක් කරන්න බෑ මේ ජන sannivedanaye ඉන්න ග්‍රාහක සංඛ්‍යාව. එකවර සංදේශ මුදා හැරීම. ජනමාධ්‍ය හරහා ලබා දෙන සංදේශ එක එක වයස් මට්ටම්, අධ්‍යාපන මට්ටම් කොහොම වුණත් ඒ සංදේශ ලබා දෙන්න එකවර. ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක ඒ සංදේශය ලබා ගැනීමේ හැකියාවක් තියෙන අදාළ විකාශන කාලය තුල පොඩි ළමයිට වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට පුළුවන් ඕනම ග්‍රාහකයෙක්ට ඒ සංදේශය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ක්‍රිකට් ලෝක කුසලානේ නරඹන ග්‍රාහක පිරිසක් කියලා හිතන්න. නිදහස් දින සැමරුමක් කියලා හිතන්න. ඒ ලබා දෙන විකාශනය හැම ග්‍රාහකයෙක්ටම එකම වෙලාවට තමයි බලන්න හැකියාව හම්බ වෙන්නේ. එතකොට ජනමාධ්‍ය හරහා ලබා දෙන සංදේශ එකවර තමයි ඉදිරිපත් කිරීමක් කරන්නේ. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත කියන මේ මාධ්‍ය ත්‍රිත්වය හරහා ලබා දෙන සංදේශ අති විශාල ග්‍රාහක සංඛ්‍යාවකට. රූපවාහිනිය බලන්නේ මෙච්චරයි කියලා අපිට ගණනය කරන්න බෑ. ගුවන්විදුලිය, පුවත්පත. එතකොට ඒ ඉන්න ග්‍රාහක සංඛ්‍යාවට අපි කියන අති විශාල ග්‍රාහක සංඛ්‍යාවක් කියලා. තේරුණාද? හොඳින් අහගන්න. ජන sannivedanaye කියලා කිව්වේ එතකොට ජනමාධ්‍ය මූලික කරගනිමින් අති විශාල ග්‍රාහක සංඛ්‍යාවකට එකවර සංදේශ මුදා හැරීමේ ක්‍රියාවලියට අපි කියනවා ජන sannivedanaye කියලා.